අබේගිරි විහාරය. ඔව් අපි මේ දැන් ඉන්නේ අබේගිරි විහාර භූමියට අයත් විශේෂිතම වූ කොටසකයි. අක්කර 500ක් පුරා පැතිරුණු භූමියක තමයි සමස්ත අබේගිරි විහාරාරාම, අබේගිරි දාගැබ, ඒ වගේම සංඝාවාස, භික්ෂුන් වහන්සේලාගේ විශේෂ අවශ්‍යතාවයන් සඳහා වෙන් වූ ගොඩනැගිලි, ජල අවශ්‍යතාව වෙනුවෙන් ඉදි වූ අසීමිත පොකුණු පිහිටලා තියෙන්නේ. මේ අක්කර 500 පුරා විසිරී තිබෙන අබේගිරියේ නිමක් නැති පෞරාණික නටබුන් වගේම කලා ශිල්පීය වටිනාකමක් ඇති බොහෝ ස්ථානයන් නැරඹීමට නම් ලෙහෙසි කාර්යයක් නම් නොවන බව හිතා ගන්න වෙනවා. අබේගිරියට අයත් මහා දාගැබ, රත්න ප්‍රාසාදය, සඳකඩ පහණ සහ ඇත්පොකුණ වගේ බොහෝ ස්ථානවලට හැරෙන්න අනෙකුත් නෂ්ටාවශේෂ කරා බොහෝ අය යන්නෙම නැහැ කීවොත් නිවැරදි. අබේගිරියේ අපි දකින දේට වඩා කැණීම් නොකළ, තහවුරු කර නොගත් විහාරාරාම තමයි වැඩි වශයෙන්ම තියෙන්නේ කියලා හිතා ගන්න පුළුවන්. මෙම පුරාවිද්‍යා භූමියේ ස්ථාපිතව තියෙන පූර්වක මෙසේ සඳහන් වෙනවා. බෝඩ් එකක මෙහෙම සඳහන් කරලා තියෙනවා. වංශ කතාවේ කප්පර මූල පිරිවෙන ලෙස හැඳින්වෙන මෙම ස්ථානය දෙවන දාඨෝපතිස්ස රජු විසින් ආරම්භ කරන ලද්දකි. පංචායතන ස්වභාවයෙන් යුතු ගොඩනැගිලි රැසක් මෙම ස්ථානයෙන් මතු කරගෙන තිබේ. පාහියන් භික්ෂුව ඇතුළු විදේශීය භික්ෂුන් වහන්සේලා වාසය කළ මෙම ස්ථානයෙන් චීනය වැනි රටවලට අයත් පුරාවස්තු රාශියක් සොයාගෙන ඇත යනුවෙන් එම පුවරුවේ දක්වලා තිබුණා. අබේගිරි දාගැබට නැගෙනහිර දිශාවෙන් තමයි අපි මේ ඇවිදින කපාර මූලය නැත්නම් කපාරා රාමය පිහිටලා තියෙන්නේ. මෙතන ඉඳලා කියවොත් අබේගිරි දාගැබ බටහිර පැත්තෙන් තමයි තියෙන්නේ. පාගමනින් ගියොත් විනාඩි 15ක වගේ දුරකින් මේ එතන සිට අබේගිරි දාගැබ ප්‍රධාන මහා දාගැබ වහන්සේ ළඟට යන්නත් පුළුවන්. හරිම ලස්සන වෘක්ෂලතා තුරුමුදුන් වලින් පිරි මද අඳුරු ගුප්ත බවක් දන්නා ස්වභාවයන් වගේම ආරණ්‍යක වටපිටාවක් දකිනා වගේ තමයි අපි මේ වටපිටා පරිසරයේ දිස් වෙන්නේ. වර්ෂ 1500කට පමණ පෙර පුරාණයේ මේ අවට වාසය කළ භික්ෂුන් වහන්සේලා ඔබමොබ ඇවිදිමින් ගත කළ ආකාරයන් හිතට මැවෙනවා ඒ වගේම දැනෙනවා. වියලි කලාපය වුවත් සුවදායි ස්වභාවික වටපිටාවක් කැටි කරගත් අතීත ආරාම සංකීර්ණයක් වන මේ කපාර මූල ආයතනය පාරාදීසයක් තුළ තමයි අධ්‍යාපන පාරාදීසයක් තුළ තමයි අපි මේ රැඳිලා ඉන්නේ. This is called Kapara Mule. It was built by King Dattopatissa II, Anuradhapura period. As you can see, it is one of the 4 Javas in Abhegiri Monastery. It held the administration of that temple, and even the Chinese people, Chinese monks and the foreign students attached to learning. It was a learning center for foreign monks. So they stayed here in the Panchavasa inside this. As you can see in the middle, it was the center one. It is the main Panchavasa, one of the main Panchavasa. And
are written in Sanskrit. That means it was the international language that had been during that era. It was the international language in Sri Lanka during that period. So as you can see, even the famous monk in Chinese monk called Fa Hien Thero also came here during King Mahanama's period, also stayed here. So that proves that this is the main and a great place to visit. පුරාණ අබේගිරි විහාරය යනු අනුරාධපුර මහා විහාරයටත් වඩා භික්ෂූන් වහන්සේලාගෙන් පිරී පැවතුන ආරාම ප්‍රදේශයක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම ආගමික කටයුතු මෙන්ම බොහෝ කටයුතු වෙනත් කටයුතු වෙනුවෙන් ක්‍රම සම්පාදනය කර ගැනීමට අවශ්‍ය ලෙස විමධ්‍යගත කර ගැනීමේ පහසුවට අබේගිරි වාසී භික්ෂූන් වහන්සේලාගේ වාසස්ථාන කොටස් 4කට වෙන් කිරීමක් එදා සිදු වෙලක් තියෙනවා. ඒ කියන්නේ භික්ෂූන් වහන්සේලා එකිනෙකා අතර බෙදීමක් කියන එක නෙවෙයි. අපි බලමු ඒ 4 මොකක්ද කියලා. අංක 1 අපි මේ දැන් ඉන්න කපාර මූලේ නැත්නම් කපාරාරාමය. මේ අපි දැන් ඉන්න බිම. අංක 2 වහදු මූලය. අංක 3 උත්තර මූලය. අංක 4 මහනෙත් පාමුල. හරි ලස්සන වචනයක්. ක්‍රිස්තු වර්ෂය ආරම්භයට වසර 100කට පෙර මේ අබේගිරි ප්‍රදේශය ජෛන ආගමික පසුබිමක් තිබිලා තියෙන්නේ. ඒ වගේම පණ්ඩුකාභය රජ දවසත් ජෛන අසපු මේ ප්‍රදේශයේ බහුලව තිබිලා තියෙනවා. තවත් එකක් තමයි ක්‍රිස්තු පූර්ව 89 සිට 77 කාල වකවානුවෙන් පසු තමයි බෞද්ධ භික්ෂූන් වහන්සේලාගෙන් පිරී ආරාම සංකීර්ණයක් බවට මේ ප්‍රදේශය මේ අබේගිරි යවට ප්‍රදේශයේ පත් වෙලා තියෙන්නේ. වලගම්බා යුගයෙන් වසර 500කට පමණ පසු තමයි ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 5 වන සියවස පමණ වන විට අබේගිරිය ස්වර්ණමය යුගයක් බවට පත් වෙනවා. එවක මේ අබේගිරිය තුල භික්ෂුන් වහන්සේලා 5000ක් ඉක්මවා ආරාම සංකීර්ණයන් තුල වැඩ වාසය කරලා තියෙන බවට ප්‍රබල සාක්ෂි සාධක තියෙනවා. අබේගිරියේ පැවති මූල 4 මම කිව්ව කලින් මූල 4 තුල මහායාන බුදුදහම පිළිගත් ඒ අනුව කටයුතු කළ භික්ෂුන් වහන්සේලා පරපුරක් තමයි වැඩ වාසය කරලා තියෙන්නේ. මහා විහාරික භික්ෂුන් වහන්සේලා රැකගෙන තේරවාදී බෞද්ධ දර්ශනයත් මේ 5 වන සියවස වන විට අබේගිරියට මුල් බැසගෙන තියෙනවා. අබේගිරි වාසී භික්ෂූන්ද එය පිළිගෙන එම ක්‍රමවේදයන් මනවින් අධ්‍යයනය කරමින් තිබී ඇති බවට සාධක බෙහෙවින්ම අබේගිරියේ පවතිනවා. මේ අපි පෙන්වන්නේ මේ පේන්න තියෙන ගෘහයන් මේ ගොඩනැගිලි කියමු ගෘහයන් 5 ගැන. ඒ කියන්නේ මේ ගොඩනැගිලි 5 පංචායතන වශයෙන් දක්වන්න පුළුවන්. මේ දැක්කෙන මැද ගෘහය වටා 4 දිශාවෙන් ඔය මැදක් තියෙනවා ප්‍රධාන ගෘහය ප්‍රධාන ගොඩනැගිල්ල. ඒකට 4 දිශාවෙන් තවත් කුටි 4ක් දකින්න තියෙනවා. ප්‍රධාන මැද ගොඩනැගීම විහාරයක්ද වෙන්න පුළුවන්. අනෙක් 4 භික්ෂුන් වහන්සේලාගේ භාවනා හෝ ආගමික වතාවත් සිදු කරන ස්ථාන වෙන්නත් පුළුවන්. කොහොම වුණත් අතීතයට ගියොත් වසර 1500ක් ඉක්ම වූ ආගමික ස්ථාන ලෙස හිතේ ඇඳ ගැනීම නම් සුදුසුයි.
විශේෂයෙන්ම ලෝක ප්‍රකට දේශාටකයෙකු වන චීන ජාතික පාහියන් භික්ෂුවගේ දේශාටන වාර්තාවලට අනුව අබේගිරිය ගැන බොහෝ තොරතුරු වාර්තා කරලා තියෙනවා. වගේම පාහියන් නිමි ඇතුළු චීන ජාතික කණ්ඩායමක් මේ ඔබ දකින කපාර මූලයේ ආශ්‍රිතව දීර්ඝ කාලයක් යම් යම් බෞද්ධාගමික මූලාශ්‍ර සොයමින් නේවාසිකව මේ ආරාම තුල දිවි ගෙවලක් තියෙනවා. ඒ වගේම මේ කපාර මූලයේ විදේශීය භික්ෂුන් වහන්සේලා විශාල ප්‍රමාණයක් බුදුදහම අධ්‍යයනය කරමින් නේවාසිකව කියන නවාතැන් ගැන සිට ඇති බවට, කියන කාලයක් නවාතැන් ගැන සිට ඇති බවට තොරතුරුත් වාර්තා වෙනවා. මේ දකින්නවට සංඝාරාමවල වාසස්ථාන කරගෙන ඔවුන්ගේ බෞද්ධ අධ්‍යයන කටයුතු, බෞද්ධ අධ්‍යයන අවශ්‍යතා ඉටු කරගත් විශේෂ ස්ථානයක් කියලා කියන්න පුළුවන් මේ කපාර මූලය. සරලවම කිව්වොත් විදේශීය භික්ෂුන් වහන්සේලාගේ අධ්‍යයන කේන්ද්‍රස්ථානයක් බවට කපාර මූලය නම් කරන්න පුළුවන් මේ අබේගිරියේ තියෙන කපාර මූලය. කපාර මූලය යනු ඔබ මේ දකින අපි පෙන්වන මේ ආශ්‍රිත දර්ශනවලට පමණක් අයිති කොටසක් සීමා වූවක් යයි හිතන්න එපා. අපි පෙන්වන්නේ ඊටාම සුළු වටපිටාවක් පමණයි. අපිට නොපෙනෙන හා අර ඈතින් ඇසට වදින තුරු සෙවන් වලටත් එහා ගිය විහාරාරාම හා අධ්‍යයන ශාලා සහ සංඝාරාම, ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලා කුටි, ජල අවශ්‍යතා සපුරාගත් පොකුණු විශාල සංඛ්‍යාවක් තියෙනවා මේ අබේගිරිය විහාරාරාමවල. කපාර මූල භූමියේ ඒ තියෙන පොකුණුත් තියෙනවා. ඒවා දැක ගන්න වන ලැබ තුල ඇවිදීමට නොහැකි. ඒ වගේම ඒසේම කැණීම් මතු කර නොගත් ආරාම නෂ්ටාවශේෂ නිමක් නැතුව තියෙනවා. ඒවා අපිට අද නෙමෙයි අමාට අනාගත පරම්පරාවල වලට ඒවා කැණීම් තහවුරු කරගනී කියලා යම් විශ්වාසයක් තියෙනවා. මොකද මේ මොහොතේ යම් ස්ථාන කැණීම් කරමින් සිදු වෙනවා. මේ තියෙන්නේ කපාර මූලයට යත් බෝධිගරයක්. පුරාණ ඒ කියන්නේ බෝධින් වහන්සේ නමක් වැඩ සිටි තැනක් කියන එක තමයි බෝධිගරය කියන්නේ. බෝධිය වටා ප්‍රාකාරයක් තිබිච්ච පුරාණ අබේගිරි වන්දනාවට පාත්‍ර වූ බෝධියක් මෙහි මැද්දේ තිබිලා තියෙනවා. මේ ගොඩනැගිල්ලම මැද්දේ තිබිලා තියෙනවා. බෝධින් වහන්සේට මල් පහන් දානමාන ගිලම්පස තැබීමට ආවරණය කරන ලද ආසන කුටි 4ක්ද මේ බෝධිගරේ 4 දිශාවෙම පිහිටුවා තිබූ බවට දැකීමෙන් අවබෝධ කරගන්න පුළුවන්. ලංකාවේ වෙනත් පැරණි බෝධිගරයන් තුළ එහෙම ආසන තක්වලා ආසන 4ක් වටේට තියලා වහලක් සහිතව තිබිලා තියෙනවා කියලා කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ. මේ තියෙන අබේගිරියේ කපාරාරාම නැත්නම් කපාර මූලයේ මේ බෝධිගරේ එහෙම තියෙන මේ ආසන මල් ආසන වැනි කොටස් 4ක් මේ රූපරාම වලින් මේ දර්ශන වලින් ඔබට පෙනෙනවා නම් දැක ගන්න පුළුවන්.
කපාරමූල අබේගිරියේ කපාරමූල විහාරාරාම සංකීර්ණයෙන් ඔබ දැක්කේ සුළු ප්‍රමාණයක් පමණයි. අපි දුටු සුළු ප්‍රමාණය වුණත් දෙසවන් පුරා පක්ෂීන්ගේ හඬත් රැහැයියන්ගේ ගැඹුරු නලා හඬත් පමණක් පවතින මේ සිත නිවෙන නෙතට රසඳුනක් වන් ආරාම භූමියෙන් ටිකෙන් ටික නික්ම යාමටයි සැරසෙන්නේ. ගමන YouTube නාලිකාව වන අපි යලිත් එන අදහසින් සමුගත්තත් සාන්ත වූ පරිසරය දකින්න ඔබත් දවසක එන්න කියලත් අපි ආරාධනා කරනවා. ස්තුතියි. ගමන නාලිකාවෙන් අතීතයට ගිය ඔබට ලස්සන හෙට දවසක්.